පරිස්සමේ අම්බෝ පාරේ මේ වගේ එකක් තියෙනවා. මේක කොහොමද අප්පා මෙතෙන්ට ගෙනාවේ? එතන නම් අම්මට සිරි ජඹුරයි. 2026ට පළවෙනිම ගමන අද තමයි යන්න හදන්නේ. දැන් ඉට්ටඹුවෙන් පිටත් වෙලා ඉන්නේ. අවිස්සාවේලත් පහු කරලා දැන් දර්ණියගල පැත්තට යන ගමන් තමයි ඉන්නේ අපි. මම දැන් ඉන්නේ දර්ණියගල පාරේ කහන විට view point එකට පල්ලෙහෙන් තියෙන පාලම ගාව. ඔයාලා ඔය දකින්නේ අවිස්සාවේල ඉඳන් දර්ණියගලට යන CTB බස් එකක්. අපි දැන් දර්ණියගල ටවුන් එකත් පහු කරගෙන ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මාගල මුරුත්තෙට්ටු කන්දහර හා මාලිම්බොට්ට යන පාරේ තමයි අපි ඉන්නේ. ගොඩක් දුෂ්කර පාරක් දිගේ අපි අපේ ගමනේ අවසානයට දැන් ඇවිල්ලා ඉන්නේ. අද මම ඇවිල්ලා ඉන්නේ දෝමරියල්ලට. මෙහෙට එනවා නම් එන්න ඕනේ මාලිම්බොඩට. යන පාරේ මේ වගේ එකක් තියෙනවා. මොකද මෙහි ලොකු වතුර ලයින් එකක් යනවා. ඉඳා පරිස්සම් යන්න. ඉතුරු බලාගාරකට යන පල්ලෙක. දැන් නම් ඇල්ල පේනවා මේ හරියට යුට්ටා ගහලා තියෙන්නේ. මේ යකඩද? යකඩ වගේනේ. යකඩනේ. යකඩ. මේක කොහොමද අප්පා මෙතෙන්ට ගෙනාවේ? සෑහෙන මහන්සියක් වෙන්නේ නැති. මෙයා මෙතෙන්ට ගියේ. තහඩු අඩීතිය ඇති නිකන් පල්ලෙහාට යනවා වගේ දැනෙනවා. තහඩු නිකන් පල්ලෙහාට යනවා වගේ දැනෙනවා. අපි නාන්දේ ඉන්නේ මෙතෙන්ට. අපිට හම්බුණා අංකල් කෙනෙක්ව. ඒ අංකල් එයාලගේ මිදුල ගාවින් ඇවිල්ලා නාන්න පුළුවන් තැනකට අපිට එන්න කිව්වා. අපි දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලනවා කොහොමද කියලා. මේ අතන නාන්න මරු හැබැයි. අතනත් හොඳයි. ඔහෙත් හොඳයි තියෙනවා. ජඹුරද? මාළු? සිරි. එතන නම් අම්මට සිරි ජඹුරයි. පියන්තා පොඩ්ඩක් ඉස්සරහට. අපි නාන්න තිබ්බ එක තැනක් පහු කරගෙන පොඩ්ඩක් දැන් ඉස්සරහට ආවා. ට්‍රැක් දාලා බලනවා. අතන ජඹුරයි වගේ. නාන්න තියන හොඳ තැනක් තියෙනවා කාලේ. අපි පොඩ්ඩක් ඉස්සරහට බලනවා මේක දිගේ. නිදාන. වෙඩි. අන්න මෙන්න නිදන් හාරලාද මන් දන්නේ. මැනික් කරලා. මේ හරිය පොඩි මේ අර දිය වලවල් තියනවානේ. එකතු වෙච්ච. අර අතන හැබැයි සේෆ් තැන. පහළ මොකද? පහළ තැනේ හැබැයි ගාන නේද?
ඇඟටත් හොඳ එතන නානේ. පහළ නාම ඔතන. එතන හොඳයි නේද? මාලින්බොඩ පැත්තට ආපුවාම නාන්න තැන් ඕන තරම් තියෙනවා. හැබැයි පරිස්සමින් නාන්න ගොඩක් ජඹුරු තැන් තමයි තියෙන්නේ. මේ ඇත්ත කියන්නේ මේකයි. මේ නිකන් සුරියක් වගේ නේද? ඒකෙත් අර මේ වගේ තැන් තියෙනවා නේද? මේ ගඟ දිගේම නගින්න පුළුවන් උඩට. ඒක ජම්බුරයි වෙන්නේ නැද්ද? මන්නම් කියන්නේ අර ගේ ගාව නාමු. ගේ ගාව නාන එක තමයි හොඳම නෑම. එහෙනම් නාගෙන එනකන් ටිකක් ඉඳමු. විනාල ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. අද අපේ සංචාරය ඉවරයි. නාලා කුයිමුදට යන්න හදන්නේ. ආයේ වේයන්ගොඩට අපිට නාන්න තැනකුත් හම්බුණා. ඒ අංකල්ටත් ගොඩක් thank you අපිට නාන්න තැනක්